ඉතින් ක්‍රිස්මස් සීසන් එකට ආපු මේ ට්‍රෙන්ඩ් එක කොහොමද කරන්නේ? මුලින් දැන් කොහොමද කියන්නේ කියලා අපි බලමු. ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google එකට යන්න ඕනේ. ඊට පස්සේ Google එකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕන ඔයාට කැමති කාටුන් පික්චර් එකක් හරි කාටුන් මොකක් හරි කියන්නේ බටර්ෆ්ලයි ඔය කාටුන් එක කාටුන් වල කැරක්ටර්ස් තියෙනවනේ. ඒ කැරක්ටර් එකට ගැලපෙන ඒ කියන්නේ ඔයාලා ආස් එක කියන්නේ ඔය ගාස් එහෙම කැමති එකක් සර්ච් කරන්න ඕන. ඊට පස්සේ ඔයා කැමති මම නම් මුලින් 3 එක තමයි හදන්න ගත්තේ. මට ඊට පස්සේ තුන එක හරි නෑ වගේ. ඒකින්ද මම හිතුවා වෙන එකක් හදන්න. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඔයාලට ඔයාලා ගත්ත ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක WhatsApp එකේ ස්ටේටස් වල අර ධන ලකුණ තියෙන එක ටච් කරලා ඒ ෆොටෝ එක ක්ලික් කරලා දැන් ඔය ස්ටිකර් ඉමෝජි එකෙන් පස්සේ උතන ඔය රියැක්ෂන් කියලා ඉමෝජි මූණක් තියෙනව නේද? අන්න ඒක ක්ලික් කරන් තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ වැඩේ ලේසි. ඔය ඉමෝජි එක දැම්මම ඔයාගේ ෆොටෝ එකට ඔය කාටුන් ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්ත එකට ගැලපෙන ඉමෝජි එක දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන ඒක WhatsApp send කරලා වෙන ෆෝන් එකකින් ඒක ටච් වෙනවද කියලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒක WhatsApp ස්ටේටස් එකේ යට කැප්ෂන් එකට දාන්න touch this කියලා ඒ ඉමෝජි එකත් එක්ක. ඉතින් මේක හරිම ලේසි. මම නම් මේ ඉමෝජි එක තෝරන්න ලොකු වෙලාවක් ගියා. ඉතින් ඒකට හරියන ඉමෝජි එකක් තිබ්බ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මම අනිත් ඒවා හැදුවේ. ඉතින් ඔයාලා හදලා කමෙන්ට් එකක් දාන්න හැදුවද කියලා